ඔයත් කැමතිද පොඩි කේක් කෑල්ලක් පොඩි ඩෝනට් එකක් අනේ මගේ සීනි එක වැඩි වෙයිද අනේ මම පොඩ්ඩක් මහත් වෙයිද අනේ මගේ හැම සවුත්තු වෙයිද කියලා බය වෙන්නේ නැතුව වෙඩින් එකකට නෙමෙයි බුෆේ එකකට නෙමෙයි කොහෙ ගිහිල්ලා හරි කන්න. අපි මොකක් හරි පැණි රාදයක් කෑම අපේ රුධිරය ඇතුළට සීනි නිකන් ඇතුල් වෙන්නේ අර නිකන් ලංකාවේ වෙඩින් එක බුෆේ is now open කියලා කිව්ව ගමන් වෙඩින් එකට ආපු ගෙස්ට් සෙට් එකම අර බුෆේ එක නිකන් ෆ්ලඩ් කරලා දානවා. අන්න ඒ වගේ තමයි දැන් අපි මේක නවත්තගන්නේ කොහොමද? දැන් බුෆේ එකේම ඔයගොල්ලෝ දැකලා තියෙනවානේ ස්ටාර්ටර්ස් කියලා තියෙනවා. ස්ටාර්ටර්ස් ඇත්තටම බැලුවොත් හදලා තියෙන්නේ ඔය එළවලු වර්ග, කොළ වර්ග නැත්තම් ඔය මස් මාළු මොන හරි දාලා තමයි ස්ටාර්ටර්ස් හදලා තියෙන්නේ. ඒවල තියෙනවා තන්තු. අපි කාලා බඩට ගියාට පස්සේ ඒක නිකන් පොඩි ජෙල් එකක් වගේ හදනවා. එතකොට ඊට පස්සේ ඔයා මොකක් හරි ඩෙසර්ට් එකක් නැත්තම් මොකක් හරි කෑවත් ඒක ඒ කියන්නේ හිස් බඩ ගෑවම ඒකේ තියෙන සීනි ටික ඉක්මනට උරා ගත්තට ඩෙසර්ට් එක කන්න කලින් ඔයගොල්ලොන් අර තන්තුමය ආහාරයක් අරන් තියෙන නිසා මේ තන්තු මේ ජෙල් එක හදලා තියෙන නිසා ඒ සීනි කෑමේ තියෙන සීනි ටික රුධිරයට අවශෝෂණය වෙන වේගය ගාක් අඩු වෙනවා. ඒක නිසා බුෆේ එකකට ගිය ගමන් එලින්ම ගිහිල්ලා බටලප්පන් එකෙන් නැත්තම් කේක් එකෙන් පටන් ගන්න නැතුව මුලින් ස්ටාර්ටර්ස් වල තියෙන සෑලඩ්ස් වලින් පටන් ගන්න. ඇත්තටම ඉතින් මමත් ඩෙසර්ට් වලින් පටන් ගෙන තියෙනවා. ඒත් ඒක කරන්න කලින් ඒක මම දැන් පස්සේ දැනගත්තට පස්සේ මම එහෙම කරන්නේ. එතකොට හරි. ඔයා ස්ටාර්ටර්ස් වලින් පටන් ගත්තා නම් ඔයා පළවෙනි ස්ටෙප් එක හරියට කරලා තියෙනවා. එතකොට මොකද්ද දෙවෙනි ස්ටෙප් එක? දෙවෙනි ස්ටෙප් එකේ ඉන්නේ හරියටම බුෆේ එක ඉවර වුණ ගමන්. හරිද? ඔයා දැකලා තියෙනවද දැන් වෙඩින් එකකට ආවම බුෆේ එක ඉවර වෙච්ච ගමන් කට්ටිය සමහර කට්ටිය ඩිසපියර් වෙනවා. සමහර කට්ටිය මනමාලයටයි මනමාලිට තෑග්ගවත් දෙන්නේ නැතුව අතුරු දාන් එනවා. ඒගොල්ලොන් ගැන වැරදියට හිතන්න එපා. ඒගොල්ලොන් මන් දැන් ඕගොල්ලන්ට කියන්නේ අනේක කලින් ඉඳන්ම දැනගෙන ඉඳලා තියෙනවා. ඒක තමයි බුෆේ එක ඉවර වෙච්ච ගමන් පොඩි වෝක් එකක් දාන්න යන්න ඕනේ. ඒ කියන්නේ විනාඩි 10ක් 15ක්වත් පොඩි වෝක් එකක් දාන්න යන්න ඕනේ. එතකොට ඔයාගේ මසල්ස් වලින් ඔයාගේ ඔය පැණි රා ගෑමේ නැත්තම් මුළු බුෆේ එකේ කාපු ඔක්කොම ගෑම වල තියෙන සීනි ටික මසල්ස් වලින් ඇබ්සෝබ් කරගන්නවා. ඒවා එතකොට මේ දේ විදියට ඇඟේ තැම්පත් වෙන්නේ නැහැ. එතකොට ඔය දෙක හරියට කරොත් ඔයා සීනි කෑවට පස්සේ ඇඟට එන අහිතකර බලපෑම් හුඟක් දුරට අඩු කරගන්න පුළුවන්. ඔයාගේ බොඩි එක මට තෑන්ක් කරයි.